සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අදත් අපි ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතෙන විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවා. පාස්පෝර්ට් එක හදාගන්න නිවැරදිම සහ පහසුම විදිය ගැන තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අද අපි කියන්නේ. ලොකු දෙයක් කරන්න නෑ. පොඩි දේවල් ටිකක් තමයි කරගන්න තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ බත්තර මුල්ල තියෙන පාස්පෝර්ට් ඔෆිස් එකෙන් විතරක් නෙවෙයි මේ වැඩේ කරගන්න පුළුවන්. වවුනියාව, මහනුවර, කුරුණෑගල, මාතර කියන ප්‍රදේශවලත් පාස්පෝර්ට් ඔෆිස් තියෙනවා. දැන් ඉතින් වන් ඩේ සර්විස් බත්තර මුල්ලෙන් විතරක් නෙවෙයි. ඔය මං කලින් කියපු ඕනම තැනකින් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ මාතර නම් මාතරින් කරගන්න පුළුවන්. ඔයාගේ ගෙවල් මාතර වුණාට රැකියාව කරන්නේ කොළඹ නැවතිලා නම් ඔයාලට බත්තර මුල්ලෙන් කරගන්න පුළුවන්. එක් දින සේවයේදී ඔයාට අවශ්‍ය වෙනවා රුපියල් 15000ක මුදලක්. සාමාන්‍ය සේවය නම් රුපියල් 3500යි. හරි. කරන්න තියෙන්නේ මෙහෙමයි. ඔයා මුලින්ම කරන්න ඕනේ මම මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන පළවෙනි ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට පහසු දිනයකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න එක. මතක තියාගන්න මේ අපොයින්ට්මන්ට් එක දාන වෙලාවේදී ෆොටෝ එක අරගෙන නැත්නම් ෆොටෝ ඇක්නොලෙජ්මන්ට් නම්බර් කියන තැන හිස්සු තියලා තමයි අපොයින්ට්මන්ට් එක සබ්මිට් කරන්න ඕනේ. සමහර දවස් වලට ෆොටෝ ඇක්නොලෙජ්මන්ට් නම්බර් එක නොදා සබ්මිට් කරන්න බැරි වෙනවා. ඒ කාලෙදි නම් ඉතින් අනිවාර්යයෙන්ම ෆොටෝ එක අරගෙන තමයි ඔයාලට ඒ වැඩේ කරගන්න වෙන්නේ. හරි. මම ඒ කියපු ලින්ක් එකට ගිහිල්ලා අපොයින්ට්මන්ට් එක දානකොට ඔයාලට ඔටෝ PDF එකක් ඩවුන්ලෝඩ් වෙයි. ඒ PDF එක ඔයාගේ ළඟ තියාගන්න. ඒ PDF එක නැත්තම් ඔයාලට ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඔය දෙකෙන් ඕන එකක් අපොයින්ට්මන්ට් ඩේට් එකේදී ගිහින් පෙන්වන්න ඔයා ළඟ තියාගන්න ඕනේ. එහෙම නැත්තම් මම මේ කියන නම්බර් එකට කතා කරලා අපොයින්ට්මන්ට් එක දාගන්නත් පුළුවන්. නම්බර් එක තමයි 070710යි 1060. මතක තියාගන්න මේ ඔබට ලබා දෙන මේ දිනේ හරියට මේ වෙලාවේ පාස්පෝර්ට් ඔෆිස් එකේ ඉන්න ඕනේ. නැත්තම් නිකන් බොරුවට රස්තියාදු වෙන්න වෙයි. හරි. දැන් කරන්න තියෙන්නේ ඔයා දාගත් අපොයින්ට්මන්ට් ඩේට් එක එනකන් අදාළ ලියකියවිලි ටික ඡායාරූප ටික අරගෙන වැඩේට සූදානම් වෙන එක. මුලින්ම මම මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දෙවනියට දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාට පුළුවන් අදාළ ඇප්ලිකේෂන් ෆෝම්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා ඉන්න පාස්පෝර්ට් ඔෆිස් එක ළඟ තැනක නම් මේ ෆෝම්ස් ටික එතනින් ඉල්ල ගන්නත් පුළුවන්. කොහොම වුණත් වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එක මම දෙවනියට දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඊට පස්සේ ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ෆෝම්ස් ටික හරියටම පුරවන විදිය භාෂා 3ෙන්ම ඔයාලට දීලා තියෙනවා. ඒ ෆෝම්ස් පුරවන විදිහ කැමති භාෂාවකින් ඩවුන්ලෝඩ් කරගන්න නම් ඊළඟට මම දාලා තියෙන තුන්වෙනි ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් ඔයාලට ඒක කරගන්න පුළුවන්. ඒ ලින්ක් එකෙන් ගියාම ගිය ගමන්ම ඔයාලට දකින්න ලැබෙනවා travel document instruction කියලා සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියලා තුනක් පෙන්නනවා. ඒකෙන් ඔයාලට පහසු භාෂාවක් තෝරගෙන ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඒකේ තියෙන විදිහට ඇප්ලිකේෂන් ෆෝම් එක පුරව ගන්න. හරි. දැන් ඔයාට කරන්න තියෙන්නේ පාස්පෝර්ට් ඔෆිස් එකේ රෙජිස්ටර්ඩ් ස්ටුඩියෝ එකක් හොයාගන්න. ලංකාව පුරාම බොහෝමයක් ස්ටුඩියෝස් තියෙනවා. එතනින් ඔයාට ළඟම ස්ටුඩියෝ මොකක්ද කියලා හොයාගන්න මම ඊළඟට දාලා තියෙන ලින්ක් එකෙන් යන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න ඔයා මේ ස්ටුඩියෝ එකට ගියාට පස්සේ එයාලා ඔයාගේ ෆොටෝ එක ඔන්ලයින් සබ්මිට් කරනවා පාස්පෝර්ට් ඔෆිස් එකට. ඊට පස්සේ යාලා ඒ වෙනුවෙන් පොඩි රිසිට් එකක් දෙනවා. අන්න ඒ රිසිට් එක අනිවාර්යෙන් ඔයාගේ අපොයින්ට්මන්ට් එක තියෙන දවසට පාස්පෝර්ට් ඔෆිස් එකට ඔයා අරගෙන යන්න ඕනේ. හරි. දැන් වැඩේ සම්පූර්ණයෙන් ඉවරයි. ආයෙත් මතක් කරන්නම් ඔයාගේ අපොයින්ට්මන්ට් එක තියෙන දවසේ ඒ වෙලාවම හරියට එතනට යන්න. ඒ යනකොට ගෙනියන්න ඕන දේවල් තමයි මෙන්න මේ ටික. පළවෙනි එක අපොයින්ට්මන්ට් ෆෝම් එක. දෙවැනි එක විවාහ වුණ කෙනෙක් නම් විවාහ සහතිකය සහ කොපි එකක්. තුන්වෙනි එක වෘත්තියක් හෝ රැකියාවක් පාස්පෝර්ට් එකේ සඳහන් කරන අවශ්‍ය නම් සේවා ස්ථානයෙන් ලබා දෙන ලිපිය සහ කොපි එකක්. ජාතික හැඳුනුම්පත සහ කොපි එකක්. උපැන්න සහතිකය සහ කොපි එකක්. ස්ටුඩියෝ එකෙන් දෙන රිසිට් එක. තියෙන එකක් අලුත් කරගන්න නම් විවාහ සහතිකයයි රැකියාවේ ලිපියයි අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් සියලුම ලියකියවිලි සමග පරණ පාස්පෝර්ට් එක ගෙනියන්න. පාස්පෝර්ට් එක නැති වෙලා නම් මුලින්ම කරන්න තියෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන එක.
0.115යි 329යි 326 අංකයට කතා කරලා හරි 0.112යි 885යි 358 අංකයට ෆැක්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ දැනුවත් කරන්න පුළුවන්. රජයේ නිවාඩු දිනයන් හා සෙනසුරාදා ඉරිදා හැර උදේ 8:30 සිට හවස 4 දක්වා ඇතුළත මේ දැනුවත් කිරීම කරන්න. ඉන්පසුව හැකි ඉක්මනින් පොලිසිය දැනුවත් කරන්න. එමගින් සිදුවෙන්නේ පොලිසිය මගින් නැවත වරක් තහවුරු කරලා යවනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවට. ඉන්පසු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔබේ නැති වූ පාස්පෝර්ට් එක අවලංගු කරනවා. ඉන්පසු ඔබේ නැති වූ පාස්පෝර්ට් එක යම් ස්ථානයක භාවිතා වුණොත් එහෙම එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නත් හැකියාව තියෙනවා. තව දෙයක් තියෙනවා. අවලංගු කළ පසු නැති වූ පාස්පෝර්ට් එක නැවත හමු වුණොත් නැවත එය වළංගු කරගන්නට හැකියාවක් නැහැ. පරණ එක හමු වුණත් අලුත් එක හදන්න වෙනවා. නැති වූ පාස්පෝර්ට් එක නැවත හමු වුණොත් පොලිසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව නැවත වරක් දැනුවත් කරන්න ඕනේ. පිටරටකදී නැති වුණොත් පදිංචි රටේ ප්‍රාදේශීය පොලිස් ස්ථානය දැනුවත් කරලා එතනින් දෙනවා වෙනම ෆෝම් එකක්. ඒ ෆෝම් එක පුරවාගෙන පැමිණිල්ලත් එක්ක ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික හෝ කවුන්සිල් කාර්යාලයට යන්න ඕනේ. දඩ මුදල නැතිවන මොහොත වනකොට පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා නම් ඔබට දඩ මුදලක් අය වෙන්නේ නැහැ. නමුත් පාස්පෝර්ට් එක නැති වෙනකොට එක්ස්පයර් වෙලා නැත්නම් ඔබට රුපියල් 11500ක දඩ මුදලක් අය වෙනවා. හොඳයි, ඉතින් අද දවසේදී මම මේ අරගෙන ආපු වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් දිගටම අරගෙන එන්න නම් ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගෙන ඉන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලට මේ වගේ තව අවශ්‍ය වීඩියෝස් ගැන ideas අපිට දෙන්න. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න සියලු දෙනාටම සුබ දවසක්.